ඔයගොල්ල ඉපදුනාද? එතකොට ඔයගේ නම අයුබෝවන්. ලංකාවේ සියලු දෙනාටම සුබ දවසක් පතනවා. මගේ නම දීගායු සෙනරත්. මම දැනට ඉන්නේ කැනඩාවේ. මේ රටේ පුරවැසියෙක්. මම යම් මගේ ඔළුවේ යම් දෙයක් මට තේරුණ දෙයක් තියෙනවා. ඒ දේ වුණේ මට 2017දී. ඒ තේරුණ දේ මම ගොඩක් කල් ඉඳලා කට්ටියට කියන්න සෑහෙන උත්සාහයක් දැරුවා. මේක මගේ ඔළුවේ හැම වෙලේම තිබුණා. ඒ නිසා තමයි මම හැබැයි ගොඩක් කට්ටියට මේක කියලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල අය ගොඩකට මේක තේරෙන්නේ නැහැ. සිංහලෙන් කිව්වට. මොකද අපි සියලු දෙනා සිංහල නිසා. මම පොඩි කාලේ ඉඳලම මේ අවුරුදු 17 වගේ ඉඳලා මේ වැඩිය ලංකාවේ ජීවිතේ එච්චර මේ මහා දුරට හිතුවේ නැහැ. මම ලංකාවේ වැඩි කාලයක් වැඩ කරෙත් නැහැ. මම රට ආවා. රටවල් වල එතෙන්දී 2017 වගේ ආසන්න අවුරුද්ද එක කාලෙක මට යම් දෙයක් වුණා. ඒ දේ මම කැනඩාවේ මෙහි තියෙන මේ නුවරඑළිය වගේ මේ හැමතැනම නුවරඑළිය වගේ ඒ වුණාට එක පැත්තක් තියෙනවා. ඒක කියන්නේ රොකි මවුන්ටන් කියලා. ඒ කියන්නේ කඳුකරයක්. ඒ කියන්නේ රොකි කියන්නේ ගල් කඳු ඒවයි තියෙන්නේ. ඒක ඉද්දි මට එහෙම දෙයක් වුණා. මට පොඩි ප්‍රශ්නයක් වුණා. මම ඒ දැකපු දේ මම පස්සේ කියන්නම්. නමුත් මම පොඩි කාලේ අවුරුදු 15 දී වගේ මේ පාරුවක් පදිද්දි මම පාරුව පෙරලිලා වැටිලා මට එකපාරටම තේරුණා මම ඇඟෙන් එළියට ආවා කියලා. නිකන් ලයිට් එකක් වගේ කහ පාට එළියක් වගේ ටක් ගාලා මම ආපහු ඇඟ ඇතුළට ඇවිල්ලා අර පාරුවට ගොඩ වෙලා කැහලා වතුර කැහලා මට ඒක ඉදා කිසි තේරුමක් තිබුණේ නැහැ. නමුත් පසු කාලේ මේ 2017 වෙච්ච සිද්ධිය නිසා මට සම්පූර්ණයෙන්ම තේරුණා මේ ජීවිතේ මොකද්ද කියලා. හරි. මම මේ channel එක මේ මගේ හා පුරා කියලා පළවෙනි වීඩියෝ එක. ඉතින් ඕගොල්ලා මම මේ කියන්න යන දේ මම මේ දැන්ට කතා කරපු දේත් හොඳ නම් මේකට subscribe වෙන්න. ඒක ඉතාම වැදගත්. මොකද මම දන්න දේ මම කියන්න ඕන. මේක ආගමිකයි කියලා බුද්ධ ආගම හෝ වෙනත් ආගමක් හෝ කියලා මං ආස නැහැ මේක කිසිම මේ ආගමකට ගාවන්න. මේ මොකද කිසිම ආගම ශාස්ත්‍රවරයෙකුට ගැරහීමක්වත් කිසිම දෙයක් නොවෙන්න මම මේ කතාව කියන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මම මුලින්ම අහන ප්‍රශ්නේ තමයි මේ ඔයගොල්ලෝ ඉපදුනාද? මේක ඒ ඉපදීම ජීවිතය මරණය ඇතුළෙන් මම මේ කතාව කියන්න තමයි මගේ ආසාව. කිසිම ආගමක් මේකට ගාව නොගෙන ඔයා ඉපදුනාද? ඔයගොල්ලෝ ඔක්කොම කියයි ඔව් කියලානේ. ඒතර ඔයගේ නම ඔයාට නමක් තියනවා නේද? එතකොට ඒ නමේ ඉන්නේ ඔයාද? මේ ඒ නම ඔයාද? අපි හිතමු ඔයාගේ නම තුසිත කියලා. දැන් තුසිත කියලා මම ඔයාට කතා කරොත් ඔයාට අක්කලා මට උත්තර දෙනවනේ. නමුත් ඔයාට මම ප්‍රභාත් කිව්වොත් ඔයා උත්තර දෙන්නේ නැහනේ. ඇයි ඔයාට එහෙම වුනේ? දැන් ඔයා මං අහුවනේ කලින් ප්‍රශ්නයක්. ඔයා ඉපදුනාද කියලා? ඔයා ඉපදුනා කියලා ඔක්කොම අපි කවුරුත් කියනවනේ ඉපදුනා කියලා. එහෙනම් මේ ඔයාට මතකද ඔයාගේ ඉපදීම? මතකද? ඇත්තටම අපි කාටවත් අපේ ඉපදීම අපි ඒ කාලය තුල එහෙම මව් කුසෙන් එළියට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි ඉපදුනා කියලා අපි ඒක අත්දැකපු කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉතින් ඕක තමයි මේකේ තියෙන දේ. ඊට පස්සේ ඒක අපිට කාටවත් ඒක ෂුවර් නැති හින්දා ඒක විශ්වාස නැති හින්දා තමයි ඔයගොල්ලෝ අපි කාටත් මේ ලබා දීලා තින්නේ උපැන්න සහතිකයක්. ඒකේ තියෙනවා වගේ මව කවුද? පියා කවුද? උපන් දිනේ වෙලාව
ජාතිය මේ සියල්ල ඒ උපැන්න සහතිකය තුළ ලියලා තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා ඔයාට මේ ලෝකෙන් ඔයාට කරපින්නපු දෙයක්. ඔයා ඉපදෙනකොට ඔයාට ජාතියක් තිබුණේ නැහැ. කිසිම දෙයක් නැහැ. ඔයාට නමක්වත් නැහැ. එතකොට දැන් ඉපදුනේ කවද්ද? මේ නාහේ තියෙනවනේ මේ නාහේ. මේ නාහේ කවද්ද ඔයාට හම්බුනේ? මේ දත් මේ කවද්ද ඔයාට හම්බුනේ? උපන්නකොටමද? මේ අංග මේවා අංග ශරීරාංග මේවා ඔයාට උපදිනකොටම හම්බුණා. නමුත් ඔයා මේව නඩත්තු කරන්න ගත්තේ ඔයා මේ පොඩි කාලේ මොන්ටිසෝරි ගියානේ. ගියාම තමයි ඔයාට මේක නාසය මේවා දත් කියලා කියා දුන්නේ. ඊට පස්සේ ඔයා ගෙදර ඇවිල්ලා ඔයාගේ දරුවෝ ඉන්නවා නම් ඔයාට තේරෙන්නේ නැති පොඩි ළමයි ඇවිල්ලා වීදුරුව කොච්චර අත ගන්නවද මේ කණ්ණාඩියක් දැක්කොත් ඒගොල්ලෝ කොච්චර කණ්ණාඩිය අත ගන්නවද? අත ගගා ඇඟිලි සලකුණු හැමතැනම තමන් ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ හරි ඉස්කෝලේ ගියපොදී මේක නාහේ මේක තත කියා අල්ලල් තමන් මේ ලෝකෙට කිඳා පසින්නේ ආන්නේ දාට. පස්සේ නම ඔය සියලු දේවල් ඊට පස්සේ අපි කොච්චර කාලයක් මේ නම මේ ඔයාට කෘත්‍රිමව හඳුන්වලා දීපු දේවල් රකින්න ඔයා කොච්චර වෙහසක් ගන්නවද? ඒ රකින්න හදන්න හේතුව තමයි එක පැත්තක ඒක ඔයා රකින්නකොට අනිත් පැත්තේ ඒකේ ක්ෂය වීම තියෙනවා. ඔයාගේ නම කැත වෙනවා. ඔයාගේ නාසය වෙනස් වෙනවා. දත් වෙනස් වෙනවා. ඒ නිසාමයි ඔයා ඒක රකින්න හදන්නේ. ඒ දෙපැත්තක් මේ ලෝකේ හැමදේම දෙකක් තියෙනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ මේ දේ ඒ දෙපැත්ත දැකලා ඒ දෙපැත්තෙම මිදිලා තියෙනවා. මධ්‍යස්ථයට එනවා කියන්නේ. ඒක හරියට බඹරක් වගේ. බඹරේ හැම වෙලේම තියෙන්නේ බිමට. ඔක පොඩි සමහර අපේ ලංකාවේ කට්ටිය බඹර දැකලා නැතුව ඇති නේ. බඹරය හැම වෙලේම තියෙන්නේ බිම මැද තුඩක් තියෙනවා බඹරේ. ඒකේ පැත්තක් හැම වෙලේම පොළොවට බර වෙලා තියෙනවා. අපේ හිතත් හැම වෙලේම එහෙමයි. හැම වෙලේම පැත් කොහෙට හරි ඇලිලා ඉන්නේ. ඔයාගේ නමට ඇලිලා. ඔයාගේ ජාතියට මේ සියල්ල රටට ඇලිලා. ඇත්තටම මේ පෘථිවිය බැලුවොත් එහෙම රටක් තියෙනවා. එහෙම ජාතියක් තියෙනවා. ඔය ලංකාව කියලා එකක් තියෙනවා. කැනඩාව, ඇමරිකාව කියලා රටක් තියෙනවා. කොඩියක් තුලින් පාලනය වෙන මුදලක් තුලින් පාලනය වෙන රටක් තියෙනවා. ඒ රටේ මුදල් වෙන රටකට ගෙනියන්න බැරි ප්‍රශ්න අර ඒ වගේ ගොඩක් නීති රීති දාලා රටක් කියලා එකක් මේ ලෝකේ නඩත්තු වෙනවා. නමුත් අපි හිතමු මේ නිකම්ක බිම් කඩක් වුණා නම් රටක් මුකුත් නැතුව ඔයගොල්ලෝ හිතනවා එතකොට මේ අපි නිකන් අර ගෝත්‍රික ජනතාවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. මේ නිකම් බිම් කඩක් විතරයි. එහෙම වුණත් මොන වගේ තත්ත්වයක් තියෙද මේ ලෝකේ? ඉතින් ওই බඹරේ කියන එක ගැන අපි කතා කරමු. මේ බඹරේ කියන එක කරකවන්න පුළුවන්. කරකැවුවොත් ඒක අර කොහෙවත් ගෑවෙන්නේ නැහැ. මැදට මෙහෙම මැද කරකෙන්න ගන්නවා. බඹරේ වැල්ලේ කරකිනවා වගේ කියලා කතාවක් තියෙනවා. අන්න එහෙම මිනිස්සෙකුට පුළුවන් හිත ඇතුලෙන් සියලු බැඳීම් කඩා බිඳගෙන මේ බඹරේ වැල්ලේ කරකිනවා වගේ කරගන්න පුළුවන්. හිත අපි නිදා ගන්නකොට කොහොමත් අපේ හිත නැහැ. හිත වැඩ කරනවා ආපහු අපි මේ හීන දකින්නකොට. හීනෙන් මලගිය කෙනෙක් දැක්කා. එහෙම ගොඩක් කතා තියෙනවා. ඒව ඔක්කොම හිතෙන් දෙන එක භාව. නමුත් අපි හොඳට නිදාගත්තාම හීනක් දකින්න නැත්නම් අපි හිත වැඩ කරන්නේ නැහැ. නමුත් ඔයා නැගිට ගමන් හිත වැඩ කරන්න ගන්නවා. ඒ වැඩ කරද්දී අර හිත බඹරි වැල්ලේ කැරකෙනවා වගේ වුණොත් ඔයා අල්ලගන්න බෑ මේ ලෝකේ තියෙන කිසිම කෙනෙකුට. ඉන්න මේ වගේ. ඒක තමයි මම මේ කියන කතාව. හැබැයි මේ කතාව අනිවාර්යෙන්ම
මේක ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵල මට හම් වෙච්ච නිසා තමයි මම මේ කතාව කියන්න තෝරගත්තේ. මම මේ YouTube channel එකක් YouTube නාලිකාව කරහා මේ කතාව කියන්න තෝරගත්තේ. පළවෙනි ඕකේ මේ කතාව කියන්න ඕන. මේ අපි YouTube කියන්නේ හොඳ ලොකු platform එකක්. ඒ වගේම ඒකෙදී මම යම්කිසි මුදලක් කවදා හරි උපයයිනේ. මට මුදලට වඩා මට තියෙන්නේ මේ මැසේජ් එක ඒ මුදලට වඩා වටිනවා. ඒ නිසාමයි මම මේක කියන්න අදහස් කරේ. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක බොහොම ස්තුතියි. ඔබ මේක මෙච්චර දුරට බැලුවා නම් මේ වීඩියෝ එක ඔයාලට ලස්සනයි කියලා හිතනවා නම් හොයම් දෙයක් මේකෙන් හම්බ වෙයි කියලා හිතනවා නම් මම මේ කතා කරන දේ යම් හරයක් ඔයාගේ හදවතට තේරෙනවා නම් මේක subscribe කරලා තියාගන්න. bell icon එකත් ඔබලා තියාගන්න. මම තව වීඩියෝ මාලාවකින් ඕගොල්ලෝ හම්බ වෙන්න ඔයගොල්ලෝ ඉදිරියට මේ වගේ එන්නම්. බොහොම ස්තුතියි.